දෙයි හොඳ කරලා දෙයි වරෙන්ක මේ ඔක්කොටම ගලියන්න. මොකෙද්ද යකෝ මේ? අනේ බලන්න දොස්තර මහත්තයෝ මේ මම පොඩි වචන ටිකක් කිව්වා විතරයි. ඌ එහෙම පොඩි බබෙක් වුණානේ. දැන් මොකද කරන්නේ? අඩ සිරාවටම පෝ මේක පොඩි වුණාට මේක කටේ සද්දයකෝ. හරි මොකද්ද ගිහාන්කො බලන්න ඔය වචන ටික. නෑ නෑ මං කිව්වේ මේ පොඩ්ඩක් විස්තර කරහන් නැත්තම් හැම කිව්වහම මා පොඩි වුණත් මේකයි දොස්තර මහත්තයෝ. මම මුගේ නම කියලා මුට කෙල විලාම පලයන් කිව්වා විතරයි. ඌ එහෙමම දොස්තර ඈ මොකටද මං කෙලිවිලා ඵලයන් කිව්වේ? හරි හරි කමන්නේ මේ දැන් ඒකම ආයේ මුට කියලා බලහන් පොඩ්ඩක්. මේ ගොබ්බ තඩි බඩයට කෙල විලාම පලයන්. හුටා මංගාවිතින් කොහෙද බම් මේවට බෙහෙත් කමන්නේ. ඉතපම් පොඩ්ඩක් මංගාව චූටි ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒක ටිකක් විදලා බලමු. හැබැයි මේකට ඉන්ජෙක්ෂන් කට්ට හරියයි දන්නේ නැහැ. මංගාව හෙන චූටි ඉන්ජෙක්ෂන් කට්ටක් තිබ්බද කොහෙද බලමුකෝ. ඉඳපම් මම බලලා එන්නම්. හරි චුට්ටක් ඉඳන්කො ඩොට්ට මොන හරි කරයි. කෝ වරෙන් බලන්න මගේ අතට. ඔහොම ඉඳහන් දඟලන්න නැතුව. ඒක තමයි මාත් බැලුවේ. බුදු අම්බෝ අඩෝ පොඩියට ඉඳපු මාව ඊට වඩා හෙන ලොකු වුණා ගියාංගෝ. මල හත්තරානේ. දැන් ඔබ මාව අතේ තියාගෙන ඵලයන්. මේ උඹ කියෝ ඉන්න නැතුව මගේ ඇඟ උඩින් බහැපන් යකෝ. පුතා මං හිතුවේ පාපිස්සක් කියලා. අම්බෝ මීට වැඩිය හොඳයි කන්ටේනරයක් ඇඟ උට්ට කඩම් පාත් වුණා නම්. මට ආව අදහසක්. දැන් උඹ අර මොකද්ද කෙලවිලා ඵලයන් කියපු එක ආයෙ මම මුන්ට කියපන්. එතකොට මූ හරි සයිස් එකට එයි. අඩේ ඔව්නේ. ඔය තඩි බඩයට කෙල විලාම ඵලයන්. අඩේ බඩු හරි ගියා.